මේස ලග්නය මේස ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 12 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතිය තුල රැකියා ස්ථානයේ ඔබේ හැඟීම් විශේෂයෙන් ඔබේ කෝපය පාලනය කර ගැනීමට අවශ්‍ය වනු ඇත. සගයෙකු විසින් ඔබව රවටා ගත හැකි බැවින් ඔබට ඔවුන් සමග ගැටුමක් ඇතිවිය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ ප්‍රතිරූපයට හානි වනවා පමණක් නොව ඔබේ හැඟීම් පාලනය නොකර ඔවුන් සමග අසභ්‍ය වචන භාවිතා කළ හැකිය. මෙම ලග්නයෙන් උපන් අය වර්තමානයේ ජීවත් වන අය වෙයි. නමුත් මෙම සතියේදී ඔබ දිනක් හෝ දෙකක් ඇතුළත තීරණ ගැනීමේ ඔබේ පුරුද්ද පාලනය කර ගැනීමට සිදු වෙයි. ඔබේ ලග්නයට අදාළව කේතු ග්‍රහයා 5 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා ඔබේ විනෝදය සහ විනෝදාස්වාදය සඳහා අමතර කාලය සහ මුදල් වැය කිරීමෙන් ඔබ වැළකී සිටීම වඩා හොඳ වනු ඇත. එසේ නොමැති නම් අනාගතයේදී ඔබට මූල්‍යමය බාධාවන් වලට මුහුණ දීමට සිදු විය හැකිය. මෙම සතියේදී ඔබට ඔබගේ පවුලේ සමාජිකයන්ගේ සහාය ඇතිව සමාජ කටයුත්තකට සහභාගී විය හැකි අතර මෙමගින් ඔබේ ගෞරවය වැඩි දියුණු වෙයි. මෙම කාලය තුල ඔබ ආගමික කටයුතු වලටද සහභාගී වනු ඇත. මෙම සතිය තුල බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය නව තලයකට ඔසවා තැබීම ගැන සලකා බැලිය හැකිය. කෙසේ වෙතත් ඕනෑවට වඩා අවදානම් ගැනීම නුවණට හුරු නොවේයි. එම නිසා ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පළපුරුදු පුද්ගලයන්ගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙම සතියේදී ඉගෙනුම ලබන සිසුන්ටද පෙර වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵල ලැබෙනු ඇත. එසේම ඔබ උසස් අධ්‍යාපනය හැදෑරීමට සිතන කෙනෙකු නම් මෙම කාලය විශේෂයෙන් ඒ සඳහාද යහපත් වනු ඇත. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව කේතු ග්‍රහයා 4 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මුදල් සම්බන්ධ තත්වයන් සහ ගැටලු ඔබේ මානසික ආතතියට ප්‍රධාන හේතුව බවට පත්විය හැකිය. රැකියා පීඩනය සහ ගෘහස්ත වෙනස්කම් නිසා ඔබේ ආහාර පාන කෙරෙහි අවධානය යොමු කිරීමටද සිත ඉඩ නොදෙයි. මේ හේතුව නිසා සෞඛ්‍ය පිරිහීමත් සමග ඔබට යම් දුර්වලතාවයකින් පීඩා විඳීමටද සිදු විය හැකිය. මෙම අවස්ථාවේදී ඔබට ප්‍රධාන ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර නව මූල්‍ය යෝජනා ක්‍රම සකස් කළ හැකිය. මෙම අවස්ථාවේදී ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඕනෑම ආකාරයක ආයෝජනයක් හා සම්බන්ධ සියලුම වාසි සහ අවාසි හොඳින් මැන බලන්න. මේ සඳහා ඔබට පළපුරුදු පුද්ගලයන්ගේ උපකාරය ලබාගත හැකිය. මෙම සතියේදී ඔබේ පෞල් ජීවිතයේ ඔබේ බුද්ධිය තුළින් තත්ත්වයන් වැඩි දියුණු කරගත හැකිය. ඔබ මෙම සතියේදී නිවසේ සිටින අතරතුරදී දරුවන්ගේ නරක පුරුදු වලින් ඈත්වීමට ඔවුන් දැනුවත් කරනු ඇති අතර ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන් පොළඹවනු ඇත. ඒ සඳහා යම් නීති රීති සකස් කරනවාද දැකිය හැකිය. රැකියා විරහිත අයට රැකියාවකට යාමට මෙම සතියේදී පෙරට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇත. මන්ද මෙම කාලය තුල වෙහෙස මහන්සි වී උත්සාහ කිරීමෙන් පමණක් ඔබට සුදුසු ප්‍රතිඵල ලැබෙනු ඇත. විදේශගත වීමට සිහිනමවමින් සිටින මෙම ලග්නයෙන් උපන් සිසුන් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු අතර වෙහෙස මහන්සි වී වැඩ කිරීම දිගටම කරගෙන යා යුතුය. සතිය අවසන් වන විට ඔබට සාර්ථකත්වය අත්කරගත හැකි බව පෙන්눔 කරයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 10 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී පවුලේ සමාජිකයෙකුගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පිළිබඳ ඕනෑම පුවතක් අසන්නට ලැබෙනු ඇත. මේ නිසා ඔබට මානසික ආතතියට ගොදුරු වීමටද සිදු විය හැකිය. ධනය රැස් කිරීම පිළිබඳ ඔබ බොහෝ විට තරමක් නොසැලකිලිමත් බවක් පෙනී යයි. එහි ඍණාත්මක බලපෑම ඔබේ ජීවිතයේ මූල්‍ය අර්බුද ඇති කළ හැකිය. එබැවින් මෙම සතියේදී මුදල් ඉතිරි කිරීම ගැන සාකච්ඡා කරන අතරතුර ඔබගේ නිවසේ සමාජිකයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට
සිදුවනු ඇත. මන්ද මෙම කාලය තුළ ඔබේ වැඩිහිටියන්ගේ උපදෙස් සහ අත්දැකීම් අනාගතය සඳහා ඔබගේ මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වෙයි. ඔබේ පුද්ගලික ජීවිතයේ ගන්නා ඕනෑම ප්‍රධාන තීරණයක් සමග ඔබට ඔබේ පවුලේ අයගේ සහයෝගය නොලැබී යා හැකිය. මේ සමග ඔබට ඉතා තනිකමක් දැනෙනු ඇති අතර ඔවුන්ගේ උපකාර ලබා නොගැනීමට ඔබට සිතෙනු ඇත. කේතු ග්‍රහයා ඔබගේ ලග්නයට අදාළව තුන්වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබේ ජ්‍යෙෂ්ඨයන් සමග කෙලින්ම කතා කිරීමට සහ ඔවුන්ගෙන් පිළිතුරු ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මේ ඔබට සාර්ථකත්වය ලබා ගැනීමට හේතු වනු ඇති අතර ඔබට තෘප්තියක්ද දැනෙනු ඇත. කෙසේ වෙතත් ඔබේ වචන ප්‍රවේශමෙන් හසිරවිය යුතුය. මෙම සතියේදී ඉගෙනුම ලබන සිසුන්ට Taman කැමැතිම විද්‍යාලයකට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය මෙන්ම විශ්වාසයද වැඩි දියුණු කරයි. කටක ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා 9 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී සෞඛ්‍යමය දෘෂ්ටි කෝණයකින් තත්වයන් ඔබට වාසිදායක වනු ඇති අතර ඔබ යහපත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනු ඇත. මේ සමගම මෙම ලග්නයෙන් උපන් වැඩිහිටියන්ට ධනහිස් සහ සම්බන්ධ ගැටලු වලින්ද මිදිය හැකිය. ඔබේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා 8 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා ආර්ථික තත්ත්වය නරක අතට හැරීමට පෙර ඔබේ ධනය රැස් කර මුදල් ඉතිරි කිරීම ආරම්භ කළ යුතු බව ඔබ හොඳින් තේරුම් ගත යුතුය. මෙම කරුණ තේරුම් ගැනීමෙන් පසුව පවා මෙම සතියේදී ඔබ එවැනි මුල පිරීම් ගන්නා බවක් නොපෙනේ. මේ නිසා අනාගතයේදී ඔබේ ජීවිතයේ බොහෝ මූල්‍ය ගැටලු ඇතිවිය හැකිය. මෙම සතියේදී ඔබ පවුලේ දරුවන් හෝ අඩු අත්දැකීම් ඇති අය සමග කතාබහ කිරීමේදී විසිලිවන්තව කටයුතු කළ යුතුය. ඔබ සහ ඔවුන් අතර මතභේද ඇතිවිය හැකි බැවින් ඔබ සැලකිලිමත් වන්න. එවැනි තත්ත්වයක් තුළ පවුල තුළ ඔබේ ප්‍රතිරූපයට යම් හානියක් සිදුවීමටද ඉඩකඩ ඇත. එබැවින් මෙවැනි දෙයක් කිරීමෙන් වළකින්න. මෙම ලග්නයෙන් උපන් අයට වෘත්තීය කටයුතු පිළිබඳව සලකා බැලීමේදී රැකියා ක්ෂේත්‍රයේ ඉතා සුබදායක වනු ඇත. මන්ද මෙම කාලය තුළ ඔබට සෑම කටයුත්තක්ම නව ශක්තියකින් සහ බලයකින් අවසන් කර ගැනීමට හැකි වෙයි. ඉගෙනුම ලබන සිසුන්ටද මෙම සතියේදී තම සැප පහසුකම් සපුරාලීම සඳහා ඔවුන්ගේ මුළු කාලයම ගත කළ හැකිය. කෙසේ වෙතත් එහි අහිතකර ප්‍රතිවිපාක තේරුම් ගන්නා විට ඔබ ප්‍රමාද වැඩි විය හැකිය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව ගුරු ග්‍රහයා 11 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබට අහිමි වූ ශක්තිය නැවත ලැබෙනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ කලින් තීරණයක් ගැනීමට අපහසුව සිටී නම් එයද දැන් පහව යන බවක් පෙනෙන අතර ඔබේ අවබෝධයෙන් නිවැරදි තීරණ ගැනීමට ඔබට හැකි වෙයි. රාහු ග්‍රහයා ඔබගේ ලග්නයට අදාළව 7 වන භාවය තුළ තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබට කොමිස් ලාභාංශ හෝ රජයේ මුදල් හරහා විශාල ප්‍රතිලාභයක් ලැබෙන්නට පුළුවන්. එසේම ඔබගෙන් බොහෝ දෙනෙකු ලාභ ලබා ගැනීමේ හැකියාවක් ඇති බැවින් එවැනි ඕනෑම ආයෝජන ක්‍රමයක මුදල් ආයෝජනය කිරීමටද සූදානම් වනු ඇත. ඔබ බොහෝ විට ඔබේ හැකියාවට වඩා වැඩි යමක් පොරොන්දු වන අතර මේ නිසා ඔබ දැඩි කරදරයකට පත්විය හැකිය. නමුත් මෙම සතියේදී ඔබ මිය කිරීමෙන් වැළකී සිටිය යුතුය. එසේ නොමැති නම් ඔබට ගැටලු ඇතිවිය හැකිය. එබැවින් ඔබට ඉටු කළ හැකි කටයුතු වලට වඩා දෙයක් පොරොන්දු නොවන්න. මෙම සතියේදී ඔබ සියලුම කටයුතු ඉටු කර තිබේද යන්න පිළිබඳව තේරුම් නොගෙන කඩිමුඩියේ වැඩ කිරීමට පෙළඹෙනු ඇත. මෙම අවස්ථාවේදී සෑම කටයුත්තක්ම සම්පූර්ණ කර අවසන් වන බවට සෑහීමකට පත්වන තුරු ඔබගේ ප්‍රධානියාට ඒවා බාර නොදෙන්න.
මේ සඳහා සෑම ලේඛනයක්ම හොඳින් පරීක්ෂා කිරීම වඩා හොඳ වනු ඇත. ඉගෙනුම ලබන සිසුන්ට මෙම කාලය ඉතා වාසිදායක වනු ඇත. මන්ද මෙම කාලයේදී ඔබේ මනස අධ්‍යයන කටයුතු වලට වැඩි වශයෙන් නිරත වන අතර එමගින් ඔබේ කැපී පෙනෙන කාර්ය සාධනයක් ඔබේ ගුරුවරුන්ගේ හදවත් දිනා ගැනීමටද හේතු වනු ඇත. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව කේතු ග්‍රහයා 12 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මුදල් සම්බන්ධ තත්ත්වයන් සහ ගැටලු ඔබේ මානසික ආතතියට ප්‍රධාන හේතුව විය හැකිය. සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයට සාපේක්ෂව 7 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා රැකියා පීඩනය සහ ගෘහස්ත ගැටලු නිසා ඔබේ ආහාර පාන කෙරෙහි අවධානය යොමු කිරීමට සිත ඉඩ නොදෙයි. මේ හේතුව නිසා සෞඛ්‍ය පිරිහීමත් සමග ඔබට යම් දුර්වලතාවලින් පීඩා විඳීමටද සිදු විය හැකිය. මෙම සතියේදී ඔබගේ මූල්‍ය තත්ත්වය යහපත් යයි කිව නොහැක. මන්ද ඔබට මුදල් සම්බන්ධ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම කාලය තුල ඔබට මුදල් රැස් කර ගැනීමට තරමක් අපහසු වනු ඇත. එය ඔබේ මානසික ආතතිය තවදුරටත් වැඩි කළ හැකිය. මෙම සතියේදී මූල්‍ය තත්ත්වය වැඩි දියුණු වනු ඇත. නමුත් පවුලේ සමාජිකයෙකුගේ දුර්වල සෞඛ්‍ය සහ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටද අවශ්‍ය විය හැකි අතර ඒ නිසා ඔබේ මානසික ආතතිය තවදුරටත් වැඩි කළ හැකිය. මෙම සතියේදී වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඔබට බොහෝ ග්‍රහ පීඨීන් වාසිදායකව පිහිටා ඇති බැවින් ධනාත්මක ප්‍රතිඵල ලැබෙනු ඇත. එබැවින් මෙම කාලය තුල විවිධ අංශවලින් සාර්ථකත්වය අත්කර ගැනීමට හැකියාව ලැබේ. මෙම සතියේදී ඉගෙනුම ලබන සිසුන්ටද අතිශයින්ම සාර්ථක වීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ජීවිතයේ විවිධ ශේෂ්ත්‍රවල සෑම බාධාවක්ම අමතක කර ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට පමණක් අවධානය යොමු කිරීමට අවශ්‍ය වෙයි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව ගුරු ග්‍රහයා 9 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ පෙරට වඩා යහපත් වනු ඇති අතර එම නිසා ඔබට සාමය හා තෘප්තිය දෙන රසවත් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට අවශ්‍ය වන අතර එම නිසා මානසික ආතතියෙන් වැළකී සිටීමට ඔබට හැකි වේ. ඔබේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා 5 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ආයෝජනයකින් ඔබ අපේක්ෂා කළ තරම් ලාභයක් නොලැබෙනු ඇත. නමුත් එය ඔබව බොහෝ දුරට තෘප්තිමත් කරනු ඇති අතර ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට ඔබ තීරණය කරනු ඇත. එසේම ඔබ සුදුසු සැලසුම් සමග වැඩ කරන්නේ නම් කෙටි කාලයක් තුල ඔබේ ලාභය දෙගුණ කර ගැනීමට හැකි වෙයි. මෙම සතියේදී ග්‍රහ පීඨීන් වාසිදායක ලෙස පිහිටා තිබීම හේතුවෙන් ඔබේ පවුල තුල සාමය හා සමෘද්ධිය ඇති වෙයි. එවැනි තත්ත්වයක් තුල මුදල් සම්බන්ධයෙන් යම් ගැටලු ඇති වී ඇතනම් එයද සම්පූර්ණයෙන්ම ජය ගැනීමට ඔබට හැකි වෙයි. ඔබේ සහෝදර සහෝදරියන්ගේ උපකාරය ලබා ගැනීමටද ඔබට හැකි වෙයි. මේ ඔබට කරදර වලින් මිදීමට බොහෝ සෙයින් උපකාර වනු ඇත. ඔබ හවුල් ව්‍යාපාරයකට නව හවුල්කරයෙකු හඳුනා ගැනීමට සලකා බලන්නේ නම් ඔහුට හෝ ඇයට කිසියම් පොරොන්දුවක් දීමට පෙර සීලු කරුණු හොඳින් පරීක්ෂා කළ යුතුය. ඕනෑම තීරණයක් ගැනීමට පෙර හොඳින් සිතා බලන්න. ඉගෙනුම ලබන සිසුන්ට විශේෂයෙන් තරඟකාරී විභාගයකට සූදානම් වන්නේ නම් නිෂ්ඵල කටයුතු සඳහා ඔබගේ කාලය සහ ශක්තිය නාස්ති කර ගැනීමෙන් වැළකී සිටින්න සහ ඔබේ අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට පමණක් වග බලා ගන්න. එමගින් ඔබගේ කාලය හා ශක්තිය නාස්ති වීම වළකා ගත හැකිය.
වෘශ්චික වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ගහයා පස්සන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතිය සෞඛ්‍ය අතින් යහපත් වන නමුත් ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා සිතීම ඔබට මානසික ආතතියක් ඇති කළ හැකිය. එම නිසා ඔබේ පුරුද්ද වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතුය. එමගින් සතිය අවසන් වන විට ඔබට සාර්ථකත්වයක් ලබා ගත හැකිය. මෙම සතියේදී බොහෝ දෙනෙකුගේ ජීවිතවල යහපත් දෙයක් සිදු විය හැකි අතර එම නිසා නිදහසේ මුදල් වීදම් කිරීමට සහ සුඛෝපභෝගී සාදයක් පැවැත්වීමට පවා සැලසුම් කළ හැකිය. කෙසේ වෙතත් මෙම කාලය තුල කඩිමුඩියේ කිසිවක් කිරීමෙන් වැළකී සිටින්න. එසේ නොමැතිනම් පසුව ඔබට වැඩිපුර මුදල් නාස්ති කර ඇති බවක් දැනෙනු ඇත. මෙම සතියේදී ඔබේ බාල සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම විශාල සාර්ථකත්වයක් ලබා ගත හැකිය. එසේම ඔවුන්ට රැකියාවක් ලබා ගැනීමට හැකිවන බවක්ද පෙන්눔 කරයි. ඔබේ ලග්නයට අදාළව කේතු ග්‍රහයා දසවන භාවය තුල තැන්පත්ව ඇති නිසා ඔවුන් දැනටමත් රැකියා සමග සම්බන්ධ වී සිටින්නේ නම් රැකියා ස්ථානයේ උසස් වීමක් ලබා ගැනීමේ හැකියාවක්ද පෙන්눔 කරයි. මෙම ලග්නයෙන් උපන් බොහෝ අයට වාසිදායක ග්‍රහ පීඨීන් හේතුවෙන් සතුරන් පරාජය කිරීමට හැකි වෙයි. මන්ද මෙම කාලය තුල සතුරන් ක්‍රියාශීලීව සිටිනු ඇත. නමුත් ඔබ පියවරක් ඉදිරියෙන් සිටින අතර ඔවුන් පරාජය කිරීමට ඔබට පහසුවෙන්ම හැකි වෙයි. ඉගෙනුම ලබන සිසුන් තම දුර්වලතා ජයගෙන ඉදිරියට යාමට සතිය අතිශයින්ම වැදගත් වෙයි. මෙම කාලය විශේෂයෙන් වෙහෙස මහන්සි වී වැඩි කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනු ඇත. ධනු ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා හතරවන භාවය තුල තැන්පත්ව ඇති නිසා ඔබට උසාවියක නඩුවක් පවතින්නේ නම් එහි ප්‍රතිඵලය ගැන නිරන්තරයෙන් සිතීම ඔබව කලබලයට පත් කළ හැකිය. මේ නිසා ඔබේ පවුලේ වාතාවරණයද කැළඹිලි සහිත වනු ඇත. ඔබේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා තුන්වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබට පහසුවෙන් යම් මුදලක් රැස් කරගත හැකිය. මන්ද මෙම කාලය තුළ ඔබ අන් අයට ලබා දුන් ඕනෑම මුදලක් ආපසු ලැබෙනු ඇත. එසේම මෙම අවස්ථාවේදී ඔබේ නව ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමටද ඔබට යම් මුදලක් උපයාගත හැකිය. මෙම සතියේදී පිටතින් ආහාර ගැනීම හෝ පවුලේ සමාජිකයන් සමග චිත්‍රපටයක් නැරඹීම ඔබට සැහැල්ලුවක් ගෙන දෙන අතර ඔබව සතුටින් තබා ගනී. එසේම මෙම සතිය ඔබගේ ආදරණීයයන් සමග තෑගි භෝග හුවමාරු කර ගැනීමටද විශේෂයෙන් යහපත් වනු ඇත. මෙම සතියේදී ඔබේ හවුල්කරුවන් සමග සංනිවේදනය කිරීම තරමක් අපහසු වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ ඔබට ඔබගේ ව්‍යාපාරය පුළුල් කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ ආත්මාර්ථකාමීත්වය පසක තබා ගනිමින් ඔබේ හවුල්කරුවන් සමග ඇති සියලුම වෙනස්කම් විසඳා ගත යුතුය. ඉගෙනුම ලබන සිසුන්ටද මෙම කාලය වාසිදායක වන බව පෙනේ. ගුරුවරුන්ගේ සහාය සහ වැඩිහිටියන්ගේ සහාය ලබා ගැනීමට ඔබ පසුබට නොවන්න. එමගින් ඔබට ඔබගේ අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට පහසුවක් වෙයි. මකර ලග්නයෙන් උපන් ඔබ මෙම සතියේදී අන් අයව විවේචනය කිරීමෙන් ඔබේ කාලය හා ශක්තිය නාස්ති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මන්ද මෙම අවස්ථාවේදී එය ඔබේ ප්‍රතිරූපයට මෙන්ම ඔබේ සෞඛ්‍යයටද අහිතකර ලෙස බලපාන බව ඔබ තේරුම් ගත යුතුය. එබැවින් ධනාත්මකව සිතා ඔබේ කතාවට යහපත් දෙයක් එකතු කරගන්න. ජීවිතයේ මුදල් වල ඇති වැදගත්කම ඔබට තේරෙන්නේ නැති නමුත් අද ඔබට එහි වැදගත්කම වැටහෙනු ඇත. ඔබේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා දෙවන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම කාලය තුල ඔබට විශාල මුදලක් අවශ්‍ය වනු ඇත. නමුත්
ඔබට ප්‍රමාණවත් මුදල් නොතිබෙනු ඇත. එසේම මෙම අවස්ථාවේදී ඔබට සමීප පුද්ගලයන්ගෙන් මූල්‍යමය උපකාරයක් අපේක්ෂා කිරීමට නොහැකි වනු ඇත. මෙම සතිය පුරාම පවුලට ආශ්‍රිත ගැටලු රාශියක් ඔබේ මනසේ ආධිපත්‍ය දරන අතර නිසි ලෙස වැඩ කිරීමටද ඔබට තරමක් අපහසු වනු ඇත. මේ ඔබගේ පවුල් ජීවිතයට ඍජුවම බලපානු ඇත. සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්නයට අදාළව තුන්වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබේ අභ්‍යන්තර බලය ඔබේ සේවා ස්ථානයේ ඔබේ විශාලතම ශක්තිය බවට ඔප්පු වන අතර ඔබේ බලපෑම පාලනය කර ගැනීමෙන් අන් අයට උපකාර කිරීමට ඔබ ඔබේ අත දිගු කරනු ඇත. එසේම ඔබේ උදව් ලබා ගැනීමෙන් පසු ඔබේ සතුරන් සහ විරුද්ධවාදීන් ඔබේ මිතුරන් බවට පත්විය හැකිය. මේ ඔබේ අනාගතයේදී යහපත් ප්‍රතිඵල ලබා ගැනීමටද උපකාරී වනු ඇත. ඔබ ඔබගේ නිවසින් බැහැරව සිට ඉගෙනීමේ කටයුතු හෝ රැකියාවක් සඳහා පිටතට ගොස් සිටින්නේ නම් මෙම සතියේදී ඔබට අධික තනිකමක් දැනෙනු ඇත. එම නිසා පවුලේ සමාජිකයන් සමග කතා බස් කිරීමෙන් ඔබේ තනිකම පිළිබඳ හැඟීමෙන් මිදෙන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව ගුරු ග්‍රහයා පස්වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබේ සෞඛ්‍ය යහපත්ව පවතිනු ඇත. එබැවින් ඔබේ මානසික තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා මෙම කාලය තුල දිනපතා යෝග හා ව්‍යායාමවල නිරත වන්න. එමගින් ඔබට හිතකර ප්‍රතිඵල ලැබෙනු ඇත. ඉදිරි සතිය ආයෝජනය අතින් ඉතා යහපත් වන බව පෙනේ. ඔබේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා දෙවන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම කාලය තුල ඔබ කරන ඕනෑම ආයෝජනයකින් පසුව ඔබට ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට හැකියාව ඇත. මෙම අවස්ථාවේදී ඔබගේ ධනයේ සහ මූල්‍යයේ පාලකයා ධනාත්මක තත්වයක සිටින බැවින් ඔබට යහපත් ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙම සතියේදී මත්පැන් හෝ එවැනි ඕනෑම ද්‍රව්‍යයක් පානය කිරීමෙන් වැළකී සිටීම ඔබේ පවුලේ සාමයට හේතු වනු ඇත. එබැවින් නිවසේ සාමය පවත්වා ගැනීම සඳහා නරක පුරුදු වලින් ඈත් සිටීම වඩා හොඳ වනු ඇත. එසේ නොමැතිනම් පවුලේ සමාජිකයන් සමග සම්බන්ධතාවයට එහි නරක බලපෑමක් ඇති විය හැකිය. ඔබේ වැඩ සහ ඔබේ ප්‍රගතිය දැක ඔබේ සගයන් ඔබට ඊර්ෂ්‍යා කළ හැකි අතර මේ නිසා ඔවුන්ගේ සහාය ලබා ගැනීමේදී ගැටලු ඇති විය හැකිය. උසස් අධ්‍යාපනය සඳහා සූදානම් වන සිසුන්ට මෙම සතිය වඩාත් යහපත් වනු ඇත. විශේෂයෙන් මෙම සතිය ආරම්භයේ සිටම වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඔබව පොළඹවනු ඇත. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයට අදාළව සෙනසුරු ග්‍රහයා ලග්න භාවය තුලම තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී පවුලේ සමාජිකයෙකුගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඕනෑම පුවතක් අසන්නට ලැබෙනු ඇත. මේ නිසා ඔබට මානසික ආතතියක් ඇති විය හැකිය. මෙම සතියේදී ඔබේ මුදල් වලින් වැඩි ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත. මන්ද මෙම සතියේ ණය හිමියෙකු ඔබේ නිවසට පැමිණ යම් මුදලක් ඉල්ලා සිටිය හැකිය. එවැනි තත්ත්වයක් තුල මුදල් ආපසු ලබා දීමෙන් ඔබව මූල්‍යමය වශයෙන් තරමක් අඩපණ කළ හැකිය. අනෙක් අතට එම මුදල් නොගෙවීම ඔබේ කීර්ති නාමයට යම් බලපෑමක් එල්ල කළ හැකිය. ඔබේ ලග්නයට අදාළව රාහු ග්‍රහයා 12 වන භාවය තුල තැන්පත්ව ඇති නිසා මෙම සතියේදී ඔබේ ජීවිතයේ විවිධ ශේෂ්ත්‍රවල සිදුවන උච්චාවචනයන් ඔබේ ස්වභාවයට යම් කෝපයක් ඇති කළ හැකිය. ඔබේ මුරණ්ඩු ආකල්ප නිසා ඔබ නිවසේ සිටින පුද්ගලයන් සමග ආරවුල් ඇති කරගත හැකි අතර එය ඔබට අවශ්‍ය නොවුනත් ඔවුන්ගේ හදවත රිදවීමට හේතු වනු ඇත. ඔබේ ආරවුල ඔබේ සමීප මිතුරන් කිහිප දෙනෙකුද අමනාප කළ හැකි අතර එය ඔවුන්ටද රිදවිය හැකිය. මෙම සතියේදී ඔබ තුළ ඉවසීමේ
ඌනතාවයක් ඇතිවන අතර එම නිසා රැකියා ස්ථානයේ අන් අය ඉදිරියේ ඔබේ අදහස් බෙදා ගැනීමේදී ඔබ ආවේගශීලී වනු ඇත. මේ සමගම ඔබට අවශ්‍ය නැති වුවද බොහෝ අය ඔබට එරෙහිව කටයුතු කළ හැකිය. ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඔබේ ආකල්ප ගැන තරමක් අසතුටින් සිටිනු ඇත. මෙම සතියේදී ඉගෙනුම ලබන සිසුන්ද වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පසුබට නොවනු ඇත. එය ඔවුන්ට හිතකර ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී වෙයි. එම නිසා මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඔබගේ අධ්‍යයන කටයුතු වලට පමණක් අවධානය යොමු කිරීම වඩාත් යහපත් වනු ඇත.